බොහෝ කලකට පෙර සිවිරට නම් සාමකාමී රාජධානියේ වෙස්සන්තර නමින් කුමාරයෙක් වාසය කළේය. ඔහු අසීමිත දානශීලී ගුණයෙන් ප්‍රසිද්ධව සිටියේය. අසල්වැසි රාජ්‍යයක නියඟයක් ඇති වූ විට වර්ෂාව ගෙනෙන බවට විශ්වාස කළ තම පූජනීය සුදු ඇතු වෙස්සන්තර කුමරු දන් දුන්නේය. පූජනීය ඇතුණු මැතිව තම රාජ්‍යයේ සෞභාග්‍ය නැති වී යන ඇතැයි විශ්වාස කළ මහජනයා කෝපයට පත්වී කුමරු රටින් පිටවහල් කරන ලෙස ඉල්ලා සිටියහ. තම පිය රජුගේ අනට කීකර වූ වෙස්සන්තර කුමරු මද්දී දේවිය සහ දරු දෙදෙනා සමග මාලිගාවෙන් පිටත්ව වනාන්තරයේ ජීවත් වීමට ගියේය. ඒ නිස්කලංක වනාන්තරයේ එම පවුල සතුන් සමග ආහාර බෙදා ගනිමින් සුභාදහම සමග සතුටින් සාමකාමීව ජීවත් විය. දිනක් දුප්පත් බ්‍රාහ්මණියෙක් පැමිණ කුමරුගේ කරුණාව සහ පරාර්ථකාමීත්වය පරීක්ෂා කරන්නාක් මෙන් ඔහුගේ දරු දෙදෙනා දන් දෙන ලෙස ඉල්ලා සිටියේය. පසුව තවත් යාචකයෙකු විසින් ඔහුගේ බිරිඳවද ඉල්ලා සිටි අතර කුමරු තම පරිපූර්ණ දානශීලී භාවයේ ප්‍රතිඥාව ඉටු කරමින් ඇයවද දන් දුන්නේය. ඔහුගේ මෙම උතුම් ගුණයෙන් කම්පනියට පත් වූ දෙවිවරු ඔහුගේ පවුල නැවත එක්කර ඔහුව නැවත සිහසුනට පත් කළහා. ඉන්පසු ඔහු ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් රාජ්‍ය පාලනය කළේය. මෙලෙසින් වෙස්සන්තර කුමරු පෙන්වා දුන්නේ සැබෑ ශ්‍රේෂ්ඨත්වයේ පවතින්නේ ධනය මත නොව කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි දන් දෙන හදවත තුල බවයි.